Hello, welcome to Games SLE my YouTube channel ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Driving Simulator ශ්‍රී ලංකා කියන බස් ගේම් තුනක්. හරි ඒක version තුනක් ප්ලේ කරනවා කියන්නේ මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඕගොල්ලෝ මගෙන් ඉල්ලලා තිබ්බා කොහොමද මේවට ස්කින් දාන්නේ කියලා. හරිද? එන කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් මම අද Driving Simulator ශ්‍රී ලංකා කියන ගේම් එකේ තෝරාගත්තු version තුනකට. හරිද? ඒ කියන්නේ කොහොමද ස්කින් දාන්නේ කියලා ගෙනාවා. ඒ කියන්නේ මේ තුනටම අදාළව තමයි අනිත් ඒවාටත් ස්කින් දාන්න. ඒ කියන්නේ එකම බටන් තුනක් තියෙන්නේ. මම එක පෙන්නන්නම්. මේ තියෙන්නේ version 1.5 අප්ඩේට්. ඒ කියන්නේ 1.5 අප්ඩේට් එක. ඉතින් මම මේ අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරන විදිහත් මම දාලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ මේ අප්ඩේට් එක බලන්න කැමති නම් ඒ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරි එහෙනම් අපි කියලා බලමු කොහොමද දැන් මේ ස්කින් එකක් දාන්නේ කියලා මේ අප්ඩේට් එකට. ඊට පස්සේ ඔන්න ඔතන තියෙනවා ගෑරේජ් කියලා එකක්. ගෑරේජ් එක ඔබන්න. ඊට පස්සේ බස් ඩිසයින් කියන එක ඔබලා බස් 1 කියන එක ඔබන්න. ඊට පස්සේ අර පේන ඇති අර පැත්තේ තියෙනවා ඉන්සයිඩ් සහ මේ අවුට්සයිඩ් කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ඇඩ් ලීවර් කියන්නේ අපි හදපු ස්කින් එකක් දාන එක. අපිට හදපු ස්කින් එක අයින් කරන්න ඕන රීසෙට් කියන එක ඔබන්න. අපිට ස්කින් එකක් හදා ගන්න ඕන නම් ඔය get template කියන එක ඔබන්න. හරි එහෙනම් අපි යමු මේ දෙවන version එකට. මේක ඇවිල්ලා version 1.9. ඒ කියන්නේ 1.9. ඉතින් මේ version එක චුට්ටක් කට්ටිය එච්චර කැමති නැති version එකක්. කාට බෑද මම මේක මේ හරව ගන්න විදින දුක. හරිද? උලක්ම නැහැ. ඉතින් ග්‍රැෆික් අතින් උච්ච ලොකුම උලක් කියන්න බෑ. පොඩක් පාරවල් පොඩි මේ අප්ඩේට් එකේ. ඉතින් මේ අප්ඩේට් එකේ ස්කින් දාන්න තියෙන අර බටන් තුනටම තමයි. Driving Simulator ශ්‍රී ලංකා හැම අප්ඩේට් එකකම තියෙන මේ විදිහට තමයි. එහෙමත් අප්ඩේට් එකක දෙකක වගේ චූට්ටක් විතර මේ වැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයගොල්ලෝ ඒක කරලා බලන්න එක හරියනවා. හරියද අපි ඉස්සෙල්ලා මේක චුට්ටි නිකන් ට්‍රයල් එකක් ගිහිල්ලාම බලමු මේකටත් කොහොමද ස්කින් එකක් දාගන්නේ කියලා. ඒත් එක්කම තමයි මම දැන් ඉස්සරහට මේ කියන්නේ තව ගේම් ප්ලේස් ටිකක් ගේන්නම්. මොකද නොවැම්බර් මාසේ 20 ගාන වලට ඉස්සෙල්ලා. හරිද? මම ඒ YouTube channel එකට තව වීඩියෝ ටිකක් දාන්න තියෙනවා. මොකද මට වැඩක් තියෙනවා ඒකයි. හරිනේ. ඔන්නෝක මේකේ නම් ටීවී දාන්න අපලා කලින් අප්ඩේට් එකේ ටීවී එක දාන්න බෑ. ඔන්න ඔය දේ වැඩ වෙනවා. සලයිට් ඔන් වෙනවා. ඉතින් මම මේ අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරන එක දාලා තිනවා. ඔයාලා කැමතිනම් මේකට කැමති නම් ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරන්න. හරි අපි නෑමු කොහමද ස්කින් දාන්න කියලා බලන්න යන්න ගෑරේජ් එකට. එතකොට ඔයාලට පැහැති ඇඩ් ලිවරි රීසෙට් get template කියලා බටන් තුනක් තියෙනවා. අර තුනම තමයි අර ඉන්සයිඩ් අවුට්සයිඩ් කියලා දෙකක් නෑ. මම කියන්නේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් අප්ඩේට් එකෙන් අප්ඩේට් එකට. නමුත් ස්කින් දාන්නේ හැමෝම තමයි. දැන් අපි බලමු මේ ගොඩ දෙනෙක් ආසාවෙන් ප්ලේ කරපු දැන් තියෙන අප්ඩේට් එකට කලින් එක. ඒ කියන්නේ දැන් තියෙන අප්ඩේට් එකට කලින් එකේ තියෙන්නේ දැන් ආපු එකේම පොඩි පොඩි දේවල් අඩු වැඩි වශයෙන්නේ. මේ ඇවිල්ලා version 2.6. මේක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකත් ඒ කියන්නේ ලින්ක් එක නෙමෙයි වීඩියෝ එකත් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ අප්ඩේට් එකක් කැමති නම් ප්ලේ කරන්න. හැබැයි මේක චුට්ටක් 2GB RAM වලට එච්චරටම සපෝට් නැහැ. ඔයාලට පේන ඇති මම මේ ගේම් එක ගහන 2GB නේ. ඔයගොල්ලෝ දන්නවත් ඇති කලින් ඉඳන්ම. ඒක චුට්ටක් ලැග් ගාත. ඒ කියන්නේ අනිත් ගේම් දෙකට සාපේක්ෂව මේකේ සුක්කානම් පවා හෙන ස්ලෝ හැරෙන්නේ. ඔයාලට මැද ග්‍රැෆික් පවා ලෝඩ් වෙන්නේ නිකන් අර ගැසි වගේ. ඒ වුණාට මේ මම උනත් පට්ට ආසාවෙන් ප්ලේ කරපු version එකක් ඉස්සර. දැන් ඉතින් මේක නෑනේ. හරි. ඕකේ. මේ බස් එක අනිත් බස් කියන්නේ දෙකටම වැඩිය පට්ටම ගති. හරි දෙකකට බෑදේ ඇතුළේම සුපිරියත් කරලා තියෙනවා. අපි එහෙනම් මේකට ස්කින් දාන්න කොහොමද කියලා බලන්න ගෑරේජ් එකට. ඒක වලට බෑදේ උඩින් ඇඩ් ලිවරි ටෙම්ප්ලේට් රීසෙට් කියලා නැත් තියෙනවා. ඉතින් ඕකෙත් කරන් දෙන්නේ අර වැඩේම තමයි. ඉතින් subscribe කරලා එක කමෙන්ට් කරලා share කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.